හැමෝටම සුබ දවසක්. අපි පහුගිය වීඩියෝ එකේ කතා කරේ නිවාඩු සම්බන්ධ විධිවිධාන මොනවද කියලා. අද වීඩියෝ එකෙන් අපි නිවාඩු සම්බන්ධයෙන් තවත් දැනගන්න ඕන කරුණු කීපයක් ගැන සාකච්ඡා කරමු. ඉතින් ඔයගොල්ලන්ට EB exam වලට රාජ්‍ය සේවා තරග විභාගවලට ගොඩාක් වැදගත් වෙන මාතෘකාවක් තමයි කොටසක් තමයි මේ නිවාඩු පරිච්ඡේදය. ඉතින් අපි කලින් කතා කරා පැහැදිලිවම කලින් වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. නිවාඩු සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙන මුල්ම වීඩියෝ එක. ඒකේ අපි නිවාඩු සම්බන්ධ විධිවිධාන ගැන කතා කරා. ඉතින් අද අපි කතා කරමු ඉතින් එහාට නිවාඩු සම්බන්ධයෙන් ඔයා දැනගන්න ඕන විශේෂ කාරණා අපි පිළිවෙලට කතා කරනවා. සියලුම නිවාඩු වර්ග ඔයාට ගැන හොඳ අවබෝධයක් පුළුල් දැනුමක් ලබා ගන්න මේ වීඩියෝ පෙළ වැදගත් වෙනවා. හරි, අපි මුලින්ම මේ ප්‍රශ්නේ ලියා ගමු. දින භාගයක නිවාඩුවක් ලබා ගැනීමට නිලධාරියෙකු අවම වශයෙන් පැය කීයක් වැඩ කළ යුතුද? සාමාන්‍යයෙන් අපි half day එකක් ගන්න නිලධාරියෙක් කීයක් පැය වැඩ කරන්න ඕනද half day එකට කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. මේවා විභාග ප්‍රශ්නවල අහලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා පැහැදිලිව මේකට උත්තරයක් ලියන්න දැනගන්න ඕන. අපි මුලින්ම මේක පොඩක් පැහැදිලි කරගමු. සාමාන්‍යයෙන් අපි දවසකට වැඩ කරන පැය 8න් කෙනෙකුට හිතන්න පුළුවන් පැය 4ක්නේ භාගයක් කියන්නේ. හැබැයි මෙතනදී මෙන්න මේ විදිහට තමයි ඔයාලා උත්තරේ ලියන්න ඕන. අපි උත්තරේ ලියාගෙනම කතා කරමු මේ පිළිබඳව. දිවා භෝජන විවේකය හැර දිනකට පැය 3මාරක් සේවය කළ යුතුයි. දිවා භෝජන විවේකය හැර දිනකට පැය 3මාරක් සේවය කළ යුතුයි. එතකොට සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අපි 8:30ට වැඩට එනවා කියලා. එතකොට ඔයාට පුළුවන් 12ට ඕෆ් වෙලා යන්න. එතකොට ඔයාට half day එකක් ගන්න පුළුවන්. 12ට තමයි ඔයාගේ ටයිම් එක වෙන්නේ. ඉතින් ඒ විදිහට කතා කරොත් සාමාන්‍යයෙන් අපි හිතනවානේ ලන්ච් අවර් එක කියන්නේ 12ත් එකත් අතර පැය ඇතුළත අපේ දිවා භෝජනේ ගන්න ඕන. අපිට ඒකට පැය භාගයයි තියෙන්නේ. 12යි 1යි පැයක කාලය තුල ඔයාට පුළුවන් 12 ඉඳන් 12:00 වෙනකම් 12:00 ඉඳන් 1 වෙනකම් පැය භාගයක දිවා භෝජන කාලයකට ඔයාට හිමිකම තියෙනවා. ඒ කියන්නේ පැය භාගයක් ඇතුළත ඔයාගේ දිවා භෝජන විවේකය කාල සීමාව වෙන්නේ පැය භාගයයි. ඒක 12ත් එකත් අතර පැය ඇතුළත තමයි ලබාගත යුත්තේ. එතකොට ඒ කාලය අතහැරලා තමයි මෙන්න මේ කාලයේ පැය භාගය අතහැරලා ඔයා පැය 3මාරක් නිලධාරියෙක් වැඩ කරන්න ඕන half day එකක් ගන්න. මං හිතනවා පැහැදිලි ඇති කියලා. නිලධාරියෙක් පැය 3මාරක් වැඩ කරන්න ඕන දිවා භෝජන පැය භාගය හැර ඊට අමතරව කනිෂ්ඨ සේවකයෙක් නම් පැය 4ක් කවර් කරන්න ඕන ඔයාගේ half day එක ගන්න. අපි නිලධාරියන් ගැන මෙතන කතා කරන්නේ. එතකොට නිලධාරියෙකුට පැය 3මාරක කාලයක් සේවයෙන් පසු තමයි අපි half day එකක් නැත්තම් දින භාග නිවාඩුවක් හිමි වෙන්නේ. ඉතින් මේක 12:30ට කලින් වෙන්න ඕනේ. කියන්නේ 12:30ට එන්න පුළුවන්. 12:30 දක්වා ඔයාට පුළුවන් මේ කාලය ගන්න. එතකොට සාමාන්‍යයෙන් 8:30ට ඔයා වැඩට ආවොත් 12ට ඔයාට ඕෆ් වෙන්න පුළුවන්. ඔයා 12:30ට තමයි නැත්තම් වැඩට එනවා නම් ඔයා 12:30ට කලින් වැඩට එන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි ඔයාට දින භාගයක නිවාඩුවක් වෙන්නේ. ඉතින් මම හිතනවා පැහැදිලි ඇති කියලා. දින භාගයක නිවාඩුවක් ලබා ගැනීමට නිලධාරියෙකු අවම වශයෙන් පැය 3මාරක් වැඩ කරන්න ඕන. මෙන්න මේ විදිහට සාර්ථක විදිහට පිළිතුරක් ලියන්න ඕන. දිවා භෝජන විවේකය හැර පැය 3මාරක් සේවය කළ යුතුයි. ඒක තමයි පිළිතුර වෙන්නේ. අපි ඊගාවට බලමු ඊළඟ ප්‍රශ්නෙට. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා හැමෝටම. හරි, අපි ඊළඟ ප්‍රශ්නේ ලියාගමු. රාජ්‍ය නිලධාරියෙකුට වර්ෂයක් තුල ලබාගත හැකි අනියම් නිවාඩු හා විවේක නිවාඩු දින ගණන කොපමණද?
සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරීන්ට එක වර්ෂයක් තුළ ලබා ගැනීමට හැකියාව තියෙන අනියම් නිවාඩු සහ විවේක නිවාඩු දින ගණන කොපමණද කියලා. ඉතින් ඔයා මේ ප්‍රශ්නේ හොඳින්ම මේකට සමහර අය ගොඩක් අය මේකට දන්නවා. මොකද අපි වර්ෂයක් තුළ ලබා ගන්න නිවාඩු ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඔයාලට සාර්ථකව උත්තරයක් ලියනවා නම් මේ කරුණු අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, යටත් නිලධාරීන් කියලා කොටසක් ඉන්නවා. ඒගොල්ලොන්ට අනියම් නිවාඩු 21යි විවේක නිවාඩු 24යි වර්ෂයක් තුළ ලබා ගන්න පුළුවන්. අනියම් නිවාඩු 21යි විවේක නිවාඩු 24යි. ඊට අමතරව කනිෂ්ඨ සේවකයන්ට මේක එකම සංඛ්‍යාව තමයි. නමුත් අනියම් නිවාඩු 21යි අසනීප නිවාඩු 24යි. ඒගොල්ලොන්ගේ විවේක නිවාඩු නෙමෙයි. කනිෂ්ඨ සේවක මණ්ඩලයට හිමි වෙන්නේ අසනීප නිවාඩු 24ක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අනියම් නිවාඩු ටික අපිට වර්ෂයක් ඇතුළත ලබා ගන්න ඕන. ඒක ඊළඟ වර්ෂයකට අරගෙන ගිහිල්ලා ඉතුරු වුණා කියලා අනියම් නිවාඩු අපිට තව ඉස්සරහා තියෙන වර්ෂවල ලබා ගන්න බෑ. ඉතින් විවේක නිවාඩු තියෙනවා නම් අපිට ඉදිරි වර්ෂ තුළ යම්කිසි හදිසි අවස්ථාවක ලබා ගන්න පුළුවන්. ඉතින් අනියම් නිවාඩු ඒ වර්ෂය තුළ අවසන් වෙනවා. ඒ කියන්නේ 2025 වර්ෂය තුළ ඔයාට නිවාඩු 21ක් හිමි වෙනවා. ජනවාරි 1 වෙනිදා ඔයා අත්සන් කරාට පස්සේ නිවාඩු 21 ඔයාට හිමි වෙනවා. එතකොට ඒ නිවාඩු 21 2025 දෙසැම්බර් මාසෙ වෙනකොට ඒ නිවාඩු 21 ඔයාට ලබා ගත්තත් නැතත් ඔයාට ඒ නිවාඩු 21 නැති මේ නිවාඩු 21 අවශ්‍ය වෙලා යනවා. හැබැයි ඔයාට 2026 ජනවාරි 1 වෙනිදා සංකරාට පස්සේ ආයෙත් ඔයාට අනියම් නිවාඩු 21ක් හිමි වෙනවා. හැබැයි ඔයාට 2024 වර්ෂයේ විවේක නිවාඩු ප්‍රමාණය ඔයා 24 ලබාගෙන නැත්තම් ඔයාට ඉදිරි වර්ෂයේදී 2026 27 වේවා ඔයාට යම්කිසි විදියකින් අනියම් නිවාඩු 21ත් විවේක නිවාඩු 24ත් ලබාගෙන ඉවර වෙලා ඔයාට හදිසි අවස්ථාවක් අසනීප තත්ත්වයක් එන්න පුළුවන්. වගේ හදිසි අවස්ථාවකට ඔයාට පුළුවන් 2024 2025 නිවාඩු දෙනවා නම් විවේක නිවාඩු ලබා ගන්න. ඉතින් ඒක නිසා විවේක නිවාඩු අපිට වැදගත් වෙනවා ඉස්සරහට යන්න. මොකද අපි පිට රටකට යනවා නම් අපිට ඒ විවේක නිවාඩු තමයි ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක නිසා විවේක නිවාඩු ඉතුරු වුණොත් ඔයාට ඒක ඉදිරියට ඉදිරි වර්ෂවල ලබා ගන්න පුළුවන්. හැබැයි අනියම් නිවාඩු 21 ඒ වර්ෂය තුලින් අවශ්‍ය වෙලා යනවා. නව අලුත් වර්ෂයකදී ඔයාට නැවත ජනවාරි 1 වෙනිදායින් පස්සේ ඔයාට නිවාඩු 21 ඔයාට ලැබෙනවා. ඉතින් ඒක නිසා පටලව ගන්න එපා. නිලධාරීන්ට අනියම් නිවාඩු 21යි විවේක නිවාඩු 24යි. ඒ වගේම කනිෂ්ඨ සේවක මණ්ඩලයට අනියම් නිවාඩු 21යි. ඒගොල්ලොන්ගේ ඉතිරි නිවාඩු 24 අසනීප නිවාඩු විදියට තමයි සඳහන් කරන්න ඕනේ. මේ තමයි ආයතන සංග්‍රහයේ සඳහන් වෙලා තියෙන්නේ. කනිෂ්ඨ සේවක මණ්ඩලයට අනියම් 21යි අසනීප නිවාඩු 24යි. ඉතින් මම හිතනවා ඒ කාරණාව පැහැදිලි කියලා. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න විභාගයට ඇහිලා තියෙනවා. ඒක නිසා මේව ගොඩාක් වැදගත් වෙනවා ඔයාට. නිලධාරියෙක් හෝ ස්ථාන මාරුවක් ලබා ගන්නකොට අපි ඉන්න තව ස්ථානයකට මාරු වෙලා යනකොට ඒ ආයතන ප්‍රධානියට නව ආයතන ප්‍රධානියා වෙත යවන නිවාඩු විස්තරයක ඇතුළත් වෙන්න ඕන තොරතුරු ගැන ඔයාට සමහර වෙලාවට ප්‍රශ්නවල මම දැකලා තියෙනවා අහලා තියෙනවා. ඒක නිසා ඔයාට ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕන හින්දා මම ඊළඟ ප්‍රශ්නේ මෙහෙම කතා කරන්න හිතුවා. නිලධාරියෙකුට ස්ථාන මාරු කළ විට නිලධාරියෙකු ස්ථාන මාරු කළ විට නව ආයතන ප්‍රධානියා වෙත යවන නිවාඩු වාර්තාවේ ඇතුළත් කළ යුතු තොරතුරු මොනවාද? නිලධාරියෙකු ස්ථාන මාරු කළ විට නව ආයතන ප්‍රධානියා වෙත යවන නිවාඩු වාර්තාවේ ඇතුළත් කළ යුතු තොරතුරු මොනවාද? අපි බලමු මේ ප්‍රශ්නෙට මේ වගේ ප්‍රශ්නයක් වාට විභාගෙදී ආවොත් කොයි වගේද අපි උත්තරයක් ලියන්න ඕන කියලා. සාමාන්‍යයෙන් නිලධාරියෙකු තම මුල්පත් වීමේ දිනේ ඉඳන් මේ දක්වා එක් වර්ෂය තුළ ලබාගෙන ඇති මුළු විවේක නිවාඩු
අඩවැටුප් නිවාඩු, වැටුප් රහිත නිවාඩු සහ මෙම වර්ෂයේ ප්‍රවර්තන වර්ෂයේ ලබාගෙන ඇති අනියම් නිවාඩු පිළිබඳ තොරතුරු තමයි නිවාඩු වාර්තාවක ඇතුළත් වෙන්න ඕන. ඒ කියන්නේ ඒ නිලධාරියා මුල්පත් වීමේ දිනේ සිට මේ දක්වා එක් එක් වර්ෂයන් තුල ලබාගෙන ඇති විවේක නිවාඩු ප්‍රමාණය, අඩවැටුප් නිවාඩු දින ගණන, වැටුප් රහිත නිවාඩු ගණන සහ ප්‍රවර්තන වර්ෂයේ ලබාගෙන ඇති අනියම් නිවාඩු ප්‍රමාණය තමයි අපි නිවාඩු වාර්තාවක ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනියම් නිවාඩු අපි කලින් මාර්තු ප්‍රශ්නෙදිත් කතා කරපු විදිහට අනියම් නිවාඩු ඒ අවුරුද්ද දෙසැම්බර් 31කින් අවසි වෙලා යනවනේ. එතකොට ඒ නිසා අනියම් නිවාඩු ප්‍රමාණය සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තමුන් දැන් ප්‍රවර්තන වර්ෂයේ තියෙන අනියම් නිවාඩු ප්‍රමාණය විතරයි සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ. විවේක නිවාඩු ලබාගත් ප්‍රමාණය සඳහන් කරන්න ඕන අපි කතා කරපු විදිහට. මොකද විවේක නිවාඩු අපිට ඉදිරි වර්ෂය තුල ඉතිරි වෙලා තියෙනවා නම් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ නිවාඩු වාර්තාවක සඳහන් වෙන්න ඕන නිලධාරියෙකු මුල්පත් වීමේ දිනේ ඉඳන් මේ දක්වා ලබාගෙන තියෙන විවේක නිවාඩු නැත්නම් අසනීප නිවාඩු කනිෂ්ඨ සේවකයෙක් නම් ඊට අමතරව අඩවැටුප් නිවාඩු දින ගණන, වැටුප් රහිත නිවාඩු දින ගණන සහ ප්‍රවර්තන වර්ෂයේ කියන්නේ මේ වර්ෂයේ ලබාගෙන තියෙන අනියම් නිවාඩු ප්‍රමාණයත් නිවාඩු වාර්තාවක ඇතුළත් වෙන්න ඕනේ. එතකොට මේ විදිහට උත්තරේ දීපහම ඔයාලට සාර්ථක පිළිතුරක් විදිහට උපරිම ලකුණු ලබා ගන්න පුළුවන්. නිලධාරියෙකු තම මුල්පත් වීමේ දිනේ සිට මේ දක්වා එක් එක් වර්ෂය තුල ලබාගෙන ඇති මුළු විවේක නිවාඩු හෝ අසනීප නිවාඩු දින ගණන, අඩවැටුප් නිවාඩු දින ගණන, වැටුප් රහිත නිවාඩු දින ගණන සහ මෙම වර්ෂයේ ලබාගෙන ඇති අනියම් නිවාඩු දින ගණන. ඉතින් මම ඔයාලට සරලව මේක පැහැදිලි වෙන්න ඕන නිසා මම ඒක පැහැදිලිව සටහනක් විදිහට දක්වලා තියෙනවා. හිතන්න නිලධාරියෙකු 2014 පත්වීම ගත්තා නම් 2014 වර්ෂයේ ලබාගෙන තියෙන විවේක නිවාඩු, අඩවැටුප් නිවාඩු, වැටුප් රහිත නිවාඩු ප්‍රමාණය සඳහන් කරන්න ඕන. මේ විදිහට ටේබල් එකක් විදිහට ඒක සටහන් කරගත්තාම පැහැදිලි. 2015 වර්ෂයේ නිවාඩු, ඊගව 16 වර්ෂයේ විවේක නිවාඩු 17 ඔය විදිහට ගිහින් 2025 මේ අවුරුද්දේ අනියම් නිවාඩු සංඛ්‍යාව සඳහන් කරනවා. මෙන්න මේ විදිහට තමයි අපි නිවාඩු වාර්තාවක් නිවැරදි විදිහට නිවාඩු වාර්තාවක් තොරතුරු ඇතුළත් කළ යුත්තේ. ඉතින් විභාගයට මේ වගේ සාර්ථකව පිළිතුරක් ලබා ගන්න ලියන්න ඔයාට හැකියාව තිබුණොත් විභාගයට ඔයාට උපරිම ලකුණු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයා නිවාඩු කියන සබ්ජෙක්ට් එකේ ඔයා මේ වෙනකොට කරනවා නම් මේ විදිහට පැහැදිලිව සාර්ථකව මේ තොරතුරු ඔයාට ලබා දීමේ හැකියාව තියෙනවා. මේ දෙකටම වැදගත් වෙනවා. ඉතින් අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. මම හිතනවා මේ ප්‍රශ්න වලට පැහැදිලි වෙන්න ඇති. මේක හොඳට මතක තියාගන්න ඉතාමත්ම පහසුයි දැන් ඔයාට. මොකද මම මේක සරලවම පැහැදිලි කරා. අපේ සාමාන්‍යයෙන් ආයතන සංග්‍රහය සඳහන් කරලා තියෙන ආකාරයට සමහර වෙලාවට ඒක පාඩම් කරන්න ගොඩක් දෙනෙකුට හරි කම්මැලි. නැත්තම් මේක මේ සම්බන්ධයෙන් ඔයාට සම්පූර්ණ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි යන පොත් දෙක පරිශීලනය කරොත් ඔයාට මේ ඕනම එක්සෑම් එකකට ඕනම විෂය විභාගයකට සාර්ථකව උත්තර ලියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක් මේක පොත ලොකුයි, මේකේ ලියලා තියෙන විදිහ පැටර්න් එක වෙනස්ම විදිහක්. ඉතින් ඒක තේරුම් ගන්න අපහසුයි. අන්න ඒ වගේ ගැටලු නිසා තමයි ඔයාට මේක මග අරින්නේ. ඉතින් එහෙම නැත්තම් මේක හරිම සරල කරුණු තියෙන්නේ. මේ දේවල් දැනගන්නවා කියන්නේ ඔයාට වැඩ කරන්නත් ඉතාමත් පහසු වෙනවා. අපි වැඩ අපි රාජ්‍ය සේවයේ මේ තියෙන නීති රෙගුලාසි දැනගන්න ඕන. අපිට සාර්ථකව අපේ සේවය ලබා දෙන්න වගේම යම් දේවල් වලින් අපිට ඒකෙන් ආරක්ෂා වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා දන්නවා නම් නිවැරදි ලෙස මේ වැඩේ කරන්නේ කොහොමද, මේකට තියෙන සීමාකම් මොනවද, මේක මට කරන්න පුළුවන් මොන තත්ත්වයන් යටතේද කියන එක ඔයා තේරුම් ගන්නවා නම් ඔයාට රාජ්‍ය සේවයේ සාර්ථක විදිහට ඔයාගේ සේවය ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. වගේම ඔයාට ගොඩාක් තැන්වලින් ඔයා සුරක්ෂිත වෙන්න, සමහර දේවල් වලට වැරදිකාරයෙක් නොවෙන්න, සමහර දේවල් නිවැරදිව දැනගන්න ඔයාට හැකියාව තියෙනවා. ඉතින් අපි එහෙනම් බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. හරි, අපි නිවාඩු සම්බන්ධයෙන් ඊළඟ ප්‍රශ්නේ බලමු. එකවරකට ලබාගත හැකි අනියම් නිවාඩු උපරිම දින ගණන කොපමණද?
නිලධාරියෙකුට එකවරකට ලබාගත හැකි අනියම් නිවාඩු උපරිම දින ගණන කොපමණද? ගොඩාක් දෙනෙක් මේක ගැන හරි අවබෝධයක් නැහැ. ඒක නිසා මේක මම පැහැදිලි කරන්නම්. අපිට සාමාන්‍යයෙන් අනියම් නිවාඩු සංඛ්‍යාව ඔයගොල්ලෝ දන්නවනේ වර්ෂයකට අපිට අනියම් නිවාඩු 21ක් තියෙනවා. එතකොට මේ අනියම් නිවාඩු 21කින් අපිට උපරිම නිවාඩු කීයක් එකවරකට ගන්න පුළුවන්ද? ගොඩක් දෙනෙක් මේක ගැන හරි අවබෝධයක් නැහැ. සාමාන්‍යයෙන් අපිට පුළුවන් අපේ අවශ්‍යතාවයේ ඒ තියෙන කාරණය මත අපිට එකවරකට නිවාඩු 6ක් උපරිම නිවාඩු 6ක් ප්‍රමාණයක් අපිට අනුමත කරන්න ආයතන ප්‍රධානියාට බලය තියෙනවා. ඒක මං හිතනවා පැහැදිලි කියලා. උපරිම අනියම් නිවාඩු 6ක් අපිට එක දිගට ගන්න පුළුවන් අපේ යම්කිසි කාරණයක් පෞද්ගලික ඕනෑම කාරණයක් සඳහා. ඉතින් ඒකට බලය ආයතන ප්‍රධානියා සතුව තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් ඔයාගේ කාරණාව මත හිතන්නකෝ දැන් සමහර කෙනෙක් හිතනවා අපි දවස් දෙකකට වඩා වැඩි නිවාඩුවක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන කියලා. සාමාන්‍යයෙන් ගත්තොත් අපි උපරිම දවස් දෙකකට වඩා නිවාඩු ගන්නවා නම් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන අපි අසනීපයක් සඳහා නිවාඩු ලබා ගන්නවා නම් පමණයි. නැත්තම් ඔයාට වර්ෂය තුල අනියම් නිවාඩු ප්‍රමාණය තියෙනවා නම් ඒක උපරිම ඔයාට 6ක් වෙනකම් ගන්න පුළුවන්කම තියෙනවා. නිවාඩු දවස් 3ක්ද 4ක් 5ක් 6ක් වෙන උපරිම ප්‍රමාණයක් ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා. ඉතින් හදිසිය උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ පවුලේ අවමංගල්‍යයක් තියෙනවා. ඒකට ඔයාට නිවාඩු ඔයා උපරිම නිවාඩු 6ක් ගන්නවා. එතකොට ඒ නිවාඩු 6ට ඔයාට මෙඩිකල් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනියම් නිවාඩු උපරිම අපිට 6ක් දක්වා ගන්න පුළුවන්. ඒක ගොඩාක් දෙනෙක් නොදන්න කාරණයක්. ඒක මම සාමාන්‍යයෙන් දැකලා තියෙනවා අපේ ගොඩාක් නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුමක් ඒ ගැන හරි අවබෝධයක් නැහැ. ඉතින් මේ වගේ මේක ප්‍රශ්නවලත් අහලා තියෙනවා. විභාග ප්‍රශ්නවලත් අහලා තියෙනවා. උපරිම ලබාගත හැකි අනියම් නිවාඩු ගණන. නිවාඩු දින 6ක්. ඉතින් මෙහෙම ඔයා හොඳට මතක තියාගන්න මේ කාරණය යම් කිසි විදිහකින් ඔයා දින දෙකකට වඩා වැඩියෙන් නිවාඩු ගන්නවා නම් අසනීපයක් මත 2මාරක් වුණත් දවස් 2කට වඩා වැඩියෙන් ඔයා නිවාඩු ගන්නවා නම් අසනීපයක් මත ඔයාට වෛද්‍ය වාර්තාවක් ඒ සඳහා ඉදිරිපත් කරන්න ඕන. එහෙම නැතුව ඔයාගේ අනියම් නිවාඩු ප්‍රමාණය වර්ෂය තුල ලබාගෙන ඔයා නැත්තම් දින 21 ඔයාට පුළුවන් ඒ සම්බන්ධයෙන් ඔයාගේ පෞද්ගලික වෙන අවශ්‍යතා තියෙනවා. ඔයා විදේශ ඔයා විනෝද චාරිකාවකට යන්න පුළුවන්. ඒක නැත්තම් විවාහ මංගල්‍ය වෙඩින් එකකට වෙන්න පුළුවන්. අවමංගල්‍යකට පවුලේ අවමංගල්‍යයකට සහභාගී වෙන්න පුළුවන්. විවිධ අවස්ථා. ඒ කියන්නේ යම්කිසි ඔයාගේ ඒ තියෙන පොදු කාරණයක් මත පදනම් කරගෙන ඔයාට නිවාඩු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අපි වෛද්‍ය වාර්තාවක් වුණත් අපි හරියට අපි හිතමුකෝ දැන් කෙනෙක් රෝහල්ගත වෙලා තියෙනවා දින 7කට වෛද්‍ය වාර්තාවක් ලබා දීලා තියෙනවා. හැබැයි වැඩ කරන දවස් 5ක් තමයි ඒකට ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔයාට දින 7ක් තියෙනවා. ඉතින් ඔයාට ඒ වැඩ කරන දින 5 අනියම් නිවාඩු වලිනුත් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම 6ක් දක්වා. ඒ කියන්නේ ඔයා දවස් 7ක් ගන්නවා මෙඩිකල්. ඒ කියන්නේ වැඩ කරන දවස් 7ක් ගන්නවා. ඒ වගේ අවස්ථාවක් වුණොත් අපිට විවේක නිවාඩු වලින් අඩු කරන්න වෙනවා. නැත්තම් පුළුවන් අපිට මුලින්ම අපේ අනියම් නිවාඩු වලින් අඩු කරගන්න. මොකද අනියම් නිවාඩු කියලා කියන්නේ මම කතින් කතා කරපු විදිහට දෙසැම්බර් 31කින් එක ඕසි වෙලා යනවා. විවේක නිවාඩු වලින් අඩු කරනවා කියන්නේ ඒක අපිට අවශ්‍ය සහගතයි නිලධාරියට. ඒක නිසා ඔයාට පුළුවන් අනියම් නිවාඩු වලින් දින 6ක් දක්වා උපරිම අඩු කරගන්න මෙඩිකල් එකක් දුන්නත්. එතකොට ඊට වඩා වැඩි නම් වැඩ කරන දවස් 7කට 10ක් විතර මෙඩිකල් දානවා නම් එතකොට ඒ වගේ අවස්ථාවක ඔයාට ඒ වගේ අවස්ථාවක නම් වෛද්‍ය මෙඩිකල් ඒ වගේ අවස්ථාවක නම් අපිට විවේක නිවාඩු වලින් අඩු කරන්න වෙනවා. හැබැයි ඔයාට මෙඩිකල් එක කඩලා ගන්න පුළුවන් නම් උපරිම දවස් 6කට
අන්න ඒ වගේ අවස්ථාවක අනියම් පැත්තෙන් අඩු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හොඳට මතක තියාගන්න. ඔයාට නිතරම අවශ්‍ය වෙයි ඔයාගේ පෞද්ගලික රාජකාරී ජීවිතයට වගේම මේක පෞද්ගලිකවත් ඔයාට නිවාඩුවක් ලබා ගන්නකොට මේ කාරණා ඉතාමත් වැදගත් වෙනවා. වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරලත් දින 6ක් ඇතුළත වඩා අඩුයි නම් ඔයාට අනියම් නිවාඩු වලින් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක ආයතන ප්‍රධානිය අනුව තීරණය වෙන්නේ. ආයතන ප්‍රධානියාට බලය දීලා තියෙන උපරිම අනියම් නිවාඩු දින 6කට නිවාඩු අනුමත කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා රාජ්‍ය නිලධාරියෙකුට අනියම් නිවාඩු උපරිම දින 6ක් දක්වා ලබා ගන්න පුළුවන්. එතකොට ඒක ඔයා සඳහන් කරන්න යම්කිසි විදිහක දින දෙකකට වඩා වැඩියෙන් ඔයා අසනීප නිවාඩු ලබා ගන්නවා නම් ඒ සඳහා ඔයාට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන. ඒකට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර යුතුයි. මම හිතනවා ඒ කාරණාව පැහැදිලි වෙන්න ඇති කියලා. ඒක නිසා අපි බලමු ඊළඟ අවස්ථාවට යන්න. හරි, අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. විවේක නිවාඩු වලට හිමිකම් ලබා ගැනීම සඳහා නවක නිලධාරියෙක් අවම වශයෙන් කොපමණ කාලයක් සේවය කළ යුතුද? විවේක නිවාඩු වලට හිමිකම් ලබා ගැනීම සඳහා නවක නිලධාරියෙක් අවම වශයෙන් කොපමණ කාලයක් සේවය කළ යුතුද? එතකොට අපි මෙතන මේ කතා කරන්නේ ප්‍රශ්නයෙන් විවේක නිවාඩු සම්බන්ධයෙන්නේ. එතකොට ඔයාලට ගැටලුවක් ඇති නවක නිලධාරියෙකුට අනියම් නිවාඩු ලබා ගන්න කොච්චර කාලයක් ගත කරන්න ඕනද, රාජ්‍ය සේවයේ වැඩ කරන්න ඕනද කියන එකත් ඔයාලට ගැටලුවක් ඇති. අපි ඒක මුලින්ම කතා කරමු. විවේක නිවාඩු ගැන කතා කරන්න කලින් අනියම් නිවාඩු ගැන කතා කරන්න එපයි. එතකොට මෙතනදී ඔයාට ගැටලුව આવොත් සාමාන්‍යයෙන් නවක නිලධාරියෙකුට ඒ වර්ෂයට හිමි අනියම් නිවාඩු 21 තමන් සේවයට වාර්තා කරලා සේවයට වාර්තා කරපු සැනින් තමුන්ට ඒ හිමිකම ලැබෙනවා. ඒකට නිශ්චිත කාල සීමාවක් ගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයතන සංග්‍රහයේ 12 පරිච්ඡේදයේ 5 වගන්ති යටතේ සඳහන් කරලා තියෙනවා නවක නිලධාරියෙකුට උවද අනියම් නිවාඩු 21 හිමිකම තියෙනවා. ඒ කියන්නේ ඔයා ජනවාරි 1 වෙනිදා වෙන්න ඕනේ. ඔයා වාර්තා කරන්නේ සේවයට වාර්තා කරන්නේ වර්ෂයේ මැද වුවත් මාර්තු මාසේ අප්‍රේල් මාසේ ඒ ඕනම මාසයක වුණත් ඔයාට ඒ වර්ෂයට අදාළ අනියම් නිවාඩු 21 හිමිකම තියෙනවා. ඉතින් එතකොට ඒක ගැටලුවක් නැහැ. ඒක ඔයා දැනගෙන ඉන්න ඕන. අලුතෙන් නවක නිලධාරියෙකුට උනත් වාර්ෂයකට හිමි නිවාඩු අනියම් නිවාඩු 21 තියෙනවා. හැබැයි විවේක නිවාඩු ගැන සඳහන් කරොත් අපි ප්‍රශ්නය අහන්නෙත් විවේක නිවාඩු වලට හිමිකම ලැබීමට සාමාන්‍යයෙන් නවක නිලධාරියෙකුට කොච්චර කාලයක් වැඩ කරන්න ඕනද කියලා. මේකට නිශ්චිත කාල සීමාවක් ආයතන සංග්‍රහයේ සඳහන් කරලා තියෙනවා. මාස 9ක කාලයක්වත් සේවය කළ යුතුයි. මාස 9ක කාලයක්වත් සේවය කළ යුතුයි. අපි සාමාන්‍යයෙන් ගත්තහම ආයතන සංග්‍රහය වේවා මුදල් රෙගුලාසි වල සමහර නීති දාලා තියෙනවා. නීති රෙගුලාසි අපිට පනවලා තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවකදී මෙහෙම කරන්න පුළුවන් කියලා අපිට තව chance එකක් එතන දීලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් විවේක නිවාඩු හිමිකම ලැබීමට නිලධාරියෙක් මාස 9ක්වත් සේවය කරන්න ඕන. එහෙත් කියලා අපිට තියෙනවා අපිට සොලියුෂන් එකක් යම් අවස්ථාවලදී ඒක ඒ නීතිමය తত্ত্বය වෙනස් කරලා කටයුතු කරන්න පුළුවන්කම ආයතන ප්‍රධානියෙකුට ලබා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් නිලධාරියෙකු අසනීප තත්ත්වයක් විශේෂ අවස්ථාවක් සඳහා මාස 9ම යනකම් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිලධාරියෙක් මාසයක් කම්ප්ලීට් කරන මාසයක් වැඩට ආවොත් එක දිගට මාසයක් එයාගේ සේවයට වාර්තා කරලා තියෙනවා නම් එයාට පුළුවන් මේ මාස 9ම වැඩ කරොත් 24 හිමි වෙන්නේ. එතකොට මාසයක් වැඩ කරොත් අපිට පුළුවන් 24න් 9න් එකක නිවාඩුවක්. ඒ කියන්නේ සාමාන්‍ය මාසයකට උපරිම දවස් 2ක වගේ නිවාඩුවක් ලබා දීමට ආයතන ප්‍රධානියෙකුට හැකියාව තියෙනවා. ඒ කියන්නේ අනුපාතික වශයෙන් නිවාඩු ලබා දීමේ හැකියාව තියෙනවා විවේක නිවාඩු නවක නිලධාරියෙකුට. මාසයක් වැඩ කළොත් සාමාන්‍යයෙන් දින 2ක් මාස 2ක් වැඩ
කළොත් දින 4ක් ওই විදිහට. එතකොට මාස 9 කම්ප්ලීට් වෙනකොට යාට නිවාඩු 24ම ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට නවක නිලධාරියෙකුට මේ අනුපාතික විදිහට අනියම් නිවාඩු ලබා දෙන්නේ නිවාඩු 21ම හිමි. ඊට අමතරව යාට විවේක නිවාඩු අවශ්‍ය නම් එයා වැඩ කරලා තියෙන මාස පදනම් කරගෙන මාසයක් නම් නිවාඩු දෙකක්, ඒ කියන්නේ 9න් එකකට නිවාඩු 24න් 9න් එකකට නිවාඩු ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මම හිතන විදිහට ඔයාලට පැහැදිලි. ඒ කියන්නේ අනුපාතික වශයෙන් නිලධාරියා සේවය කර ඇති මාසය පදනම් කරගෙන විවේක නිවාඩු ලබා දීමේ හැකියාව ආයතන ප්‍රධානියෙකුට ලබා දීලා තියෙනවා මේ බලය. එතකොට ඒකෙන් සඳහන් වෙන්නේ නවක නිලධාරියෙක්, ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා සේවයට වාර්තා කරා නම් මාස 9 සම්පූර්ණ වෙනකොට එයාට දින 24ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව එයාට අනියම් නිවාඩු 21 ලබාගෙන මාසයක් සම්පූර්ණ කරලා තියෙනවා නම් එයාගේ සේවය යම්කිසි හදිසි අවස්ථාවක හිතන්න අසනීප තත්ත්වයක් වගේ මත වගේ එතකොට එයා මාස 3ක වගේ සේවා කාලයක් කරලා තියෙනවා නම් එයාට විවේක නිවාඩුත් අනුපාතික වශයෙන් විවේක නිවාඩු 6ක් වගේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා ඕනම නිලධාරියෙකුට විවේක නිවාඩු අනුපාතික වශයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක තමන් ඉන්න තත්ත්වය මත ඒ සිටුේෂන් එක විදිහට ඒ කාරණාව සලකා බලලා ඒ නිවාඩු අනුමත කිරීමේ හැකියාව, ඒ නිවාඩු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අනියම් නිවාඩු 21 කොහොමත් හිමි. එයා සේවයට වාර්තා කරලා අස්සම් කරපු දිනේ ඉඳන් අනියම් නිවාඩු 21 හිමි. හැබැයි විවේක නිවාඩු ලබා ගන්න නම් අඩුම තරම විවේක නිවාඩු ලබා ගන්න නම් එයා මාස 9ක් සේවය කරන්න ඕන. හැබැයි යම්කිසි විශේෂ අවස්ථාවක් මත නිලධාරියාගේ අසනීප තත්ත්වයක් හෝ විශේෂ අවස්ථාවක් මත ආයතන ප්‍රධානියාට පුළුවන් එයාගේ සේවා කාලය කියන්නේ මාසයක් නම් දෙකක් නම් ඒ පදනමින් විවේක නිවාඩු ලබා දෙන්න. ඉතින් මාස 9 කම්ප්ලීට් වුණාට පස්සේ යාට 24ම ගන්න පුළුවන්. හදිසි අවස්ථාවක් නම් මාසයක් වගේ කාලය තුල අනුපාතික වශයෙන් අපිට නිවාඩු ලබා ගන්න පුළුවන්. එතකොට මාසයක් තුළ යාට උපරිම දින දෙකක් වගේ ප්‍රමාණයක නිවාඩු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට පුළුවන්කම තියෙනවා මේක හොඳින් අවබෝධ කරගන්න. මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ඔයා මෙහෙම ලියා ගන්න. විවේක නිවාඩු වලට හිමිකම් ලබා ගැනීම සඳහා නවක නිලධාරියෙකු අවම වශයෙන් මාස 9ක්වත් සේවය කළ යුතුය. මාස 9ක්වත් සේවය කළ යුතුය. එහෙත් නිලධාරියා අසනීපයෙන් පෙළෙන බවට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක හෝ වෙනත් බරපතල හදිස්සි අවස්ථාවක හෝ එම නියමයන්ට වෙනස්ව කටයුතු කිරීමට ආයතන ප්‍රධානියාට හැකියාව පවතී. එවිට වැඩ කර ඇති සෑම මාසයක් වෙනුවෙන්ම වාර්ෂික නිවාඩු වලින් එනම් 24න් 9න් එක බැගින් අනුපාතික නිවාඩු ලබා දිය හැකියි. සාමාන්‍යයෙන් මාසයකට උපරිම නිවාඩු දෙකක් වගේ ප්‍රමාණයක් එතකොට ලබා ගැනීමට හැකියාව තියෙනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි. අනියම් නිවාඩුවකට හිමිකම් ලබා ගැනීම සඳහා නවක නිලධාරියෙකුට කාල සීමාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. යා සේවයට වාර්තා කළ සැනින් අනියම් නිවාඩු ලබා ගැනීමට හැකියාව තියෙනවා. විවේක නිවාඩු ලබා ගන්නවා නම් අඩුම තරමේ යා මාසයක්වත් සේවය කරන්න ඕන. මාස 9ක සේවයෙන් පස්සේ තමයි යාට විවේක නිවාඩු හිමිකම ලැබෙන්නේ. නමුත් යම් කිසි හේතුවක් මත අසනීප තත්ත්වයක් වෙන හේතුවක් මත යාට මාසයක් වැඩ කරලා තියෙනවා නම් අනුපාතික වශයෙන් නිවාඩු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මම හිතනවා ඒ කාරණාව පැහැදිලි කියලා. මේ විදිහට සාර්ථක උත්තරයක් ලියා ගන්න. මේ කාරණා ඔයාට විභාගෙට විතරක් නෙමෙයි මම හැම වෙලේම කියන්නේ ඔයාට රාජ්‍ය සේවයේදී ඔයාගේ පෞද්ගලික දේවල් වලට පවා ප්‍රයෝජනෙට ගන්න මේ දැනුම ඉතාමත් වැදගත්. සමහර වෙලාවට මේ වගේ ගැන හරි අවබෝධයක් අපි අතර නෑ. ඒක නිසා මේ පිළිබඳව ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි වගේ මේ තියෙන දේවල් ඔයා නිතරම පරිශීලනය කරන්න, මේ දැනුම ලබා ගන්න. එතකොට ඔයාට විභාගෙට කියලා අමුතුවෙන් මේ ගැන අතිරේක අමතර ක්ලාස් වලට යන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාට මේ දේවල් කියවලා දැනුම ලබාගෙන මේවට උත්තර
ලියන ගම රාජ්‍ය සේවය වාගේ කටයුතු සාර්ථක කරගන්න පහසු කරගන්න මේවා උපකාරී වෙනවා. ඉතින් ඒක නිසා නිවැරදිව නිවාඩු පිළිබඳ අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ වීඩියෝ හැම එකක්ම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. සරල විදිහට ඔයාලට බලලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක කතා කරාට පස්සේ ඔයාලට පුළුවන් ආයතන සංග්‍රහය කියව ගන්න, හරියට අවබෝධ කරගන්න. එතකොට ඒක ඔයාලට හැමදාටම මතක තියාගන්න පුළුවන්. ඉතින් ඔයාගේ කාර්යබහුලත්වයේ මත ඔයාට මේ දේවල් කරගන්න අපහසු නම් ඉතින් ඔයාට අමතර පන්තියකට සහභාගී වෙලා මේ කරුණු දැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ කොහොම වුණත් ඔයාට යම් කිසි විදිහක පුංචි හරි හෙල්ප් එකක් මේ වීඩියෝ වලින් හම්බ වෙයි. මොකද හරි තොරතුරක් මේක තියෙන්නේ සම්පූර්ණ මගේ අදහසක් නෙමේ. යම් කිසි තියෙන ආයතන සංග්‍රහයේ තියෙන තොරතුරු තමයි මේ වීඩියෝ හරහා ඔයාලට ගෙනත් තියෙන්නේ. ඉතින් එතකොට සමහර අවස්ථාවල මුදල් රෙගුලාසි වල සමහර දේවල් වෙනස් වීම වෙනවා, වෙනස් චක්‍රලයක එනවා. ඒ ගැන හොඳට අවබෝධයෙන් ඔයා හිටියොත් ඔයාට ඒ කරුණුත් ඒ අප්ඩේට් වෙන, ඒ කියන්නේ මේ යාවත් කාලීන වෙන තොරතුරුත් ඔයාට දැන ගැනීමට හැකියාව තියෙනවා. අපි මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න, නැවත නැවත බලමින් මේ කරුණු ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. අපි ඉක්මනින්ම නිවාඩු සම්බන්ධයෙන් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.